හලෝ යාළුවනේ, ඉතින් ඔන්න අදත් පිළිගන්නවා මගේ channel එකෙන් තවත් සුපිරි unboxing review වීඩියෝ එකකට. අද review කරන්න ගෙනල්ලා තියෙන්නේ AliExpress එකේ welcome deal bonus එක හරහා රුපියල් 300ක් යන ඉතාමත් පොඩි මුදලකට ගෙන ආපු සුපිරිම item එකක් review කරන්න. ඉතින් අද ඔයාලට තියෙන ප්‍රශ්න හැම එකම පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා set වෙන්න. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව දැම්ම යන් unboxing එකට. හරි යාළුවනේ, ඉතින් අපිට මෙන්න මේ විදිහට අපිට හම්බුන පැකේජ් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඉස්සරහා අපිට ওই විස්තර අනම්මනම් දේවල් ගහලා තියෙන. ඉතින් අපිට ඒව වැඩක් නැහැ. අපිට පැකේජ් එක අස්සේ තියෙන එක තමා ගොඩක්ම වටින්නේ. ඉතින් පැකේජ් එක ඇල්ලුවම ඉතින් මේක AliExpress එකෙන් ආපු හින්දා චුට්ටක් නිකන් බොක්ස් එක නිකන් පොඩි වෙලා වගේ සීන් එකක් තියෙනවා. මට තේරෙනවා නිකන් මේ අවුලක් නැහැ. අපි අන්බොක්ස් කරලා බලමු අපේ පැකේජ් එක මොන හරි වෙලාද කියලා. ඉතින් යාළුවනේ, පැකේජ් එක අන්පැක් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ ලුක් එකක් එක්ක අපේ ෆ්ලෑෂ් ලයිට් එක බලා ගැනීමේ හැකියාව තියෙන. ඉතින් මට ඉස්සරලා කියන්න අමුතු වුණා මේකේ ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙන්නේ කියලා. ඉතින් ඒකට ඇත්තටම සමාව වෙන්න ඉතින්. ඉතින් යාළුවනේ, මම මේක රුපියල් 300කට තමයි ගෙනාවේ. ඉතින් අපි බලමු බොක්ස් එක නම් චුට්ටක් තැලිලා වගේ තේරෙනවා. ඉතින් අවුලක් නැහැ, අපි බලමු. ඉතින් බොක්ස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහෙන් අපිට බලාගන්න පුළුවන් සෙන්සර් ස්ට්‍රේට් ලෑම්ප් කියලා අපිට මෙතන සටහන් කරලා තියෙන. ඒ වගේම මේකේ අපිට සෝලා ස්කෑනිං, ඒ වගේ බොඩි ඉන්ටෙක්ෂන්, ඒ වගේම මේක රාත්‍රී කාලයටත් වැඩ කරනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, මෙතන සුපර් බයිට් කියලා තියෙනවා. ඉතින් හොඳ එළියක් තියෙනවා. අපි බලමු තියෙදි කියලා. ඉතින් මෙතන ෆොටෝස් වගේකුත් දාලා තියෙනවා. ඉතින් අපිට ඒව වැඩකුත් නැහැ. ඉතින් මෙතනින් තියෙනවා මං ඕඩර් කරන්න තිබ්බ ජාති ටික. ඉතින් මං ඕඩර් කරේ මෙන්න මේ ජාතිය. ඉතින් අපි බලමු ඉතින් මොනා වෙලාද මේක හොඳයි දන්නේ. ඉතින් බොක්ස් එකෙන් එච්චර තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් බොක්ස් එකෙන් අපේ ලෑම්ප් එක එළියට අරගමු. ඉතින් යාළුවනේ, මෙන්න මේ විදිහට අපේ ලෑම්ප් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ, මං හිතුවට වඩා ඇත්තටම ලෑම්ප් එක පොඩි වලට පේනවා ඇති. චුට්ටක් පොඩි, ඒත් අවුලක් නෑ. මේ අපි බලමු මේකේ අපිට සයිස් එකට වඩා මේකේ ඕනේ එළිය. ඉතින් මේකේ අපිට යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ නැති යූසර් මැනුවල් එක. ඉතින් පොඩි කොලයක්, අර ලොකුවට නෑ, පොඩි කොලයක්. ඉතින් මේකේ භාෂා යාළුවනේ 8කින් තිබ්බා. ඉතින් ඒක වැඩක් නෑ, අපිට එක භාෂාවකින් තිබ්බත් අපි කියවන්නේ මේ. ඉතින් මෙන්න මේ වගේ ටූල් ටිකකුත් අපිට තියෙනවා. අපේ සෝලා මේ සෝලා ලයිට් එක අපේ කොහේ හරි සවි කරගන්න ඕන්නම් ඒ වලින් අපිට සවි කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ, මෙන්න මේ විදිහට අපේ ලෑම්ප් එක අපිට බලා ගැනීම හැකියාව තියෙන. ඉතින් ඔයාලට දාලා අදහසක් ගත්ත හැකි මේකේ සයිස් එක කොහොමද කියලා. ඉතින් මේ බලන්න මගේ අතට ඔන්නම බලන්න. ඉතින් අවුලක් නැහැ, සාමාන්‍ය ටෝච්චයක් ගාන්ට තියෙන. ඉතින් ඔයාලා පෙවුනට මේක චුට්ටක් ලොකුයි, සාමාන්‍ය හොඳයි, අවුලක් නැහැ, ගාන්ට තියෙනවා. ඉතින් යාළුවනේ, මේකේ කොලිතින ඉවත් කරගත්තර පස්සේ ඉතින් මේකේ අපි තව රිමෝට් එකකුත් හම්බලා තියෙනවා. ඉතින් මේකෙත් ඔන් ඔෆ් ස්විච් එක, ඒ වගේ මූඩ් මාරු කරන්න ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් මෙතන පොඩි අර බැටරියට මේ කෑල්ලක් තියෙන, ඒකත් ගලවලා ලයින් කරගමු. ඉතින් එහෙම තමයි මේ දෙක විතරයි තියෙන්නේ. අපි ඒ ටික පැත්තකින් තියාගෙන ඉතින් මේ අපි ඔන් කරලා බලමු අපේ ලයිට් එක. මෙන්න මේ විදිහට මෙතන ස්විච් එකක් තියෙනවා පොඩියට. ඉතින් ওই ස්විච් එක ඔන් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති හොඳ එළියක් තියෙන, අවුලක් නැහැ, ගාන්ට තියෙන හොඳ එළියක් මේ. ඒ කියන්නේ මේක සෝලාර් ලයිට් එකකින්ද මේක සෝලාර් ඉරුවෙලියෙන් තමයි charge වෙන්නේ. ඒකින්ද අවුලක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට අපේ සෝලාර් ලයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. මෙන්න මේ සෝලාර් පැනල් එකට අවුලක් නැහැ. ඒකින්ද මේ කවුලක් නැහැ. AliExpress එකේ choice category එක හරහා තමයි මම මේක buy කරේ. ඉතින් හොඳට තියෙනවා. ඉතින් අවුලක් නැහැ. මේක කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. box එක චුට්ටක් නැමිලා තිබ්බ එක විතරයි අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් යාළුවනේ, ඔයාලට පේනවා ඇති මේකේ මූඩ් 3ක් තියෙනවා. වැඩි එක, අඩු එක, ඒ වගේ ඒවා අපිට 3ක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ, මෙන්න මෙතන ෆ්ලෑෂ් ලයිට් එකේ සෙන්සර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ওই සෙන්සර් එකෙන් බොඩි ඉෆෙක්ට් එහෙම අපිට ඒ කියන්නේ බොඩි එකක් අපේ වැදුනොත් එතකොට ලයිට් එක පත්තු වෙන මොකක් හරි තමයි තියෙන්නේ. ඉතින් මම ඒක හරියටම දන්නේ නැහැ.
ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ලයිට් එකක් ඕඩර් කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම මේක ඕඩර් කරන විදිහ මම වෙන වීඩියෝකින් ගේන්නම්. ඒ හින්දා ඔයාලා පහලින් කමෙන්ට් කරන්න ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන්ම ඕන්න. ඉතින් වීඩියෝ එක දික්ුණා කියලා මම හිතනවා ගොඩක් ඉතින් වැඩි දැන් විනාඩි 5ක් විතර මේ වීඩියෝ එක පටන් අරන්. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලටත් වෙල්කම් ඩීල් එක හරහා රුපියල් 390 වගේ පොඩි ප්‍රයිස් එකකට ඕනම් බඩුවක්. ඒ කියන්නේ සාමාන්‍ය කාර් මේ වගේ ලයිට් ඒ වගේ ඔයාලට මිලදී ගන්න ඕන අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකක් ඕන කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මම ඒ වීඩියෝ එක ඉස්සරහට ගේන්න. ඉතින් ඔයාලා ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. තාමත් මගේ channel එක subscribe කරේ නැත්තම් දැන් subscribe කරගෙන යන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම goodbye.